ජල රක්ෂිත ප්‍රදේශවල අනවසරයෙන් ගොඩ කළ ඉඩම් යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙලක්. කොළඹ ජලගැලීම් පාලනය අරමුණයි. මේ අනුව නාවල දෙවන පටුමග සිට ජල රක්ෂිත ප්‍රදේශයට ජලය බැස යන ප්‍රධාන මාර්ගය යථා තත්ත්වයට පත් කිරීම අද ආරම්භ විය. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක කොළඹ ගංවතුර පාලනය කිරීමේ වැඩපිළිවෙල යටතේ එය සිදු කෙරේ. ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාව ඊට මැදිහත් වී සිටී. අක්කර 100කින් යුත් මෙම ප්‍රදේශය ජල රක්ෂිතයක් ලෙස හඳුනාගෙන ඇත. අනවසර ඉඩම් ගොඩ කිරීම හේතුවෙන් පසුගිය වැසි සමයේ මෙම ප්‍රදේශයේ නිවාස රැසක් ජලයෙන් යට විය. දීවර ආක්‍රමිකතා මැඩ පැවැත්වීමට නව තාක්ෂණයෙන් විසඳුම්. නීති විරෝධී සහ නොවිධිමත් ලෙස මසුන් ඇල්ලීම දෙහිවරයන්ගේ ජීවනෝපාය ක්‍රමයට තර්ජනයක් බව දෙහිවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි. මේ අනුව ඇතැම් දෙහිවර යාත්‍රා මගින් සිදු කරන මානව විරෝධී ක්‍රියාකාරකම් පාලනයට යාත්‍රා සුපරීක්ෂණ පද්ධතියක් සවිකිරීමට අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික හා මූල්‍යමය ආධාර ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ වෙළඳ හා ආයෝජන අංශයේ ප්‍රධානී ජැනට් ෆෝඩා මහත්මිය සමග අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සාකච්ඡාවක් පැවැත්විය. යාත්‍රා සුපරීක්ෂණ පද්ධතියක් පිහිටුවීමේ වැදගත්කම් පිළිබඳව අමාත්‍යවරයා එහිදී කරුණු ඉදිරිපත් කළේය. මව්බිම වෙනුවෙන් දිවිදුන් රණවිරුවෙකුගේ පවුලකට ආරක්ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයෙන් නව නිවසක්. සේවා වනිතා ඒකකයේ සභාපතිනී අයෝමා රාජපක්ෂ මහත්මියගේ මැදිහත්වීමෙන් ජාත්‍යන්තර දිස්ත්‍රික් 361 පැලවත්ත සිංහ සමාජයේ අනුග්‍රහයෙන් නිවස ඉදිකෙරින. මානුෂීය මෙහෙයුම්වලදී මියගිය සැරයන් ජයසේකර මහතාගේ සේවයට උපහාර දැක්වීමක් ලෙස නිවස ඒ මහතාගේ බිරිඳට බහර දීම ඊයේ සිදු කෙරින. සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් අගයමින් ජනාධිපති සම්මාන පිරිනැමේ. ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය සංවිධානය කළ සම්මාන උළෙල කොළඹ බණ්ඩාරනායක සමන්ත්‍රණ ශාලාවේදී ඊයේ පස්වරුවේ පැවැත්වෙන. සංචාරක හෝටල් ප්‍රවාහන ආයතන ප්‍රවර්ධන වැඩසටහන් පාරිසරික සංචාර සූපවේදීන් ඇගීමට ලක් කරමින් සම්මාන ප්‍රදානය කෙරින. නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මීනාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සම්මාන පිරිනැමින. මේ රටේ අධ්‍යයන කිහිපයකින් ඉදිරියට යන්න අවශ්‍ය තීන්දුව කිහිපයක් මාස 2ක් 3ක් ඇතුළතදී අපි ගන්න සූදානම් වෙලා ඉන්නවා. සංචාරක ශ්‍රේෂ්ඨයේ දියුණු කරන්න නම් මේ ශ්‍රේෂ්ඨයේ තියෙන බාධා ඉවත් කිරීමට අවශ්‍ය කටයුතු. දැනටම කැබිනට් මණ්ඩලය අනුමත කරපු කමිටුවක් පත් කරලා තියෙනවා. මාස 2ක් ඇතුළත මේ ශ්‍රේෂ්ඨ වලට තියෙන බාධා අඳුරගෙන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා ඒ සියලුම තීන්දුව ඉදිරි මාස 2 තුළ ගන්න අපි දෙයක් කරලා. පොණරින් සිට යාපනයට නව බෝට්ටු සේවාවක්. මේ පිළිබඳ තොරතුරු රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන්. දෙස් විදෙස් කෙලිබිමේ උණුසුම් තොරතුරු අදත් ක්‍රීඩා ප්‍රවෘත්ති තුලින්. ආසියා කුසලාන ක්‍රිකට් තරඟාවලිය උණුසුමත් සමගින් අපි අද දවසේදීත් සුපුරුදු විදිහටම ක්‍රීඩා ලෝකයේ උණුසුම් තොරතුරු ඔබට කියන්නටයි මේ සූදානම. ශ්‍රී ලංකාවට ලකුණු 16ක තියුණු ජයක් හිමි කර දෙමින් ප්‍රථම තරඟය රන්ගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී නිමාවට පත්විය. ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩලු 9ක් දැවී ලකුණු 242ක් රැස් කළේ. මහේල ජයවර්ධන ලකුණු 54යි. ඇන්ජලෝ මැතිව්ස් නොදෙවී ලකුණු 55යි. පිළිතුරු ලෙස පන්දුවට පහර දුන් පාකිස්තාන පිලේ ප්‍රථම කඩලු 4 ලකුණු 32කට දබාලීමට ශ්‍රී ලංකා ආරම්භක පන්දු යවන්නු සමත් වූහ. නායක ෂහිඩ් ආෆ්රිඩි ලකුණු 109ක් රැස් කළේ. සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගගේ දක්ෂ පන්දු යැවීම හමුවේ පන්දුවාර 47ක් අවස්ථානයේ සියලු දෙනා දැවී පාකිස්තාන කණ්ඩායමට රැස් කරගත හැකි වූයේ ලකුණු 226ක් පමණි. ලසිත් මාලිංග ලකුණු 34කට කඩලු 5ක් බිඳ හෙළිය. තරඟාවලියේ බංගලාදේශය සහ ඉන්දියාව අතර තරඟය මේ වන විට පැවැත්වේ. ලෝක කුසලාන පාපන්දු පිටිය දිනෙන් දිනම උණුසුම් වනවා. බ්‍රසීලිය ගෝල 2-1 ලෙස උතුරු කොරියාව පරාජයට පත් කළේ ජොහන්නෙස්බර්ග්හිදී. පෝට් එලිසබෙත්හි පැවති පෘතුගාලය සහ අයිවරි කෝස්ට් රාජ්‍ය අතර තරඟය ජය පෙරදුමෙන් තොරව අවසන් විය.
රෙස්ටන්බර්ග් පැවති ස්ලෝවැකියාව සහ නවසීලන්තය අතර තරගයේද ගෝල 1-1 ලෙස ජයපරාජයෙන් තොරව නිමාවට පත්විය. අද දිනේ ඩර්බන්හිදී ස්පාන්‍ය සහ ස්විට්සර්ලන්තය තරඟවදී. හොන්ඩියුරාස් සහ චිලි රාජ්‍ය අතර තරගය පැවැත්වෙන්නේ නිල්ස්බෘට්හිදී. 19 වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩාවලියේ ගිනිසුළුව හෙට දවසේදී මාලදිවයිනේ ඉඳලා ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිතයි. Then around the ground. ශ්‍රී ලංකා යුද හමුදා අන්තර් රෙජිමේන්තු රයිෆල් තරඟාවලිය දියතලාව යුද හමුදා වෙඩිපිටියේදී පැවැත්වින. රෙජිමේන්තු 20ක් නියෝජනය කරමින් රණවිරුවෝ 230 දෙනෙක් ඊට එක්වූහ. ව්‍යුහාංශීය ශූරතාව ගජපා රෙජිමේන්තුවටද ආධුනිකාංශීය ශූරතාව විශේෂ බලකා කණ්ඩායමටද හිමි විය. ශ්‍රී ලංකන් එයාලයින් ප්‍රෝ 2010 ජාත්‍යන්තර දියමත ලිසා යාමේ තරඟාවලිය අනිද්දා ආරම්භේ. මෙවැනි තරඟ සඳහා ආසියාවේ පවතින සුපිරිතම විරල තීරය වන ආරුගම්බේහිදී තරඟාවලිය පැවැත්වේ. විදේශීය ක්‍රීඩකයෝ 128 දෙනෙක් තරඟාවලියට එක් වෙති. මේ පිළිබඳ මාධ්‍ය හමුවක් සංචාරක ප්‍රවර්ධන අධිකාරියේදී පැවැත්වින.